අද වල එකතු වෙලා ඉන්නේ සිතාර බ්ලොග්ස් එකෙන් කරන චැලෙන්ජ් එකකට. මොකක්ද අද චැලෙන්ජ් එක? අද චැලෙන්ජ් එක ඒක ඔයාලට පේනවනේ. මේ රූබික් කැටේ අඩුම වෙලාවකින් හදන්න ඕන. හැදුවේ නැත්නම් අන්න එයාට මොකද වෙන්නේ? එයාට මෙන්න මේ දෙහි කණ්ඩ වෙනවා. දෙහි පෑයක් කණ්ඩ වෙනවා. නිකන් අමුවෙන් කපලා. හරි එහෙනම්. අපේ පළවෙනි චැලෙන්ජ් වීඩියෝ එක. ඔව් අපි මේ channel එකේ මීට කලින් චැලෙන්ජ් වීඩියෝ කරලා නැහැ. මේ තමයි අපේ ෆස්ට් මේක පොඩි එකක්. ඕකේ. මේක පොඩි එකක්. අපි ඊට පස්සේ බලමු කියන්නේ මේ වීඩියෝ එකට එන කමෙන්ට්ස් ලයික් කරනවා බලමු තා මොනවද ඉස්සරහට කරන්න කියලා. මේ රූබික් කැටේ දැන් අපි මෙහෙම අපිට ටිකක් වෙලා යනවනේ ඒත් මේ මොනවාද කට්ටිය අපි YouTube එකට හදන්න දක්ෂ නෙමෙයි මේකත් මේ YouTube එකෙන් බලලා තමයි ඉගෙන ගත්තේ හදන්න. මේක අපර දෙකෙන් තුනෙන් හදන අය ඉන්නවා. අපිට ටිකක් වෙලා යනවා. ඒ කියන්නේ මේකේ එක සයිස් තියෙනවනේ. දැන් මේක මේ 3 තියෙන එක. ඕකේ තියෙනවා සෑහෙන්න තියෙනවා. වීඩියෝ දැකලා තියෙනවා අපි නෑ. අපි මේ පොඩි මේක තමයි හදන්න ගන්නේ. හරි. අපි යන් චැලෙන්ජ් එකට. යන් චැලෙන්ජ් එකට. ස්ටොප් වොච් එක තියෙනවා මෙතන. මෙතන. හරි. දැන් ඉස්සෙල්ලාම කවුද හදන්නේ? ඉස්සෙල්ලාම මෙයාට දෙමු හදන්න. ඔව් දෙන්නම ඉවරුණාට පස්සේනේ කවුද අඩුම වෙලාවකදී. ඒ වුණාට මේ කරලා බලමු. හරි. දැන් කලම් කරනවද? කලම් කරලා මට දෙන්න. මම කලම් කරලා මෙයාට දෙන්නම්. හරි. බලන්න පුළුවන් නේද? මේක මම ඔයාලට හොයාගන්නවත් බැරි විදිහට තමයි කලවම් කරන්නේ. ඕකේ. මෙන්න. හරිද? හරි. අපේ ස්ටොප් වොච් එක දානවද? දානවා. වාට බලන්න බෑ මුලින්. ඒතකොට පාට් එක හදා ගන්න ඕනේ. එහෙම බෑ. හරි. නෑ ඉන්න. හරි. අපි බලමු. මෙයා චුට්ටක් ඔයා කොහොමද දක්ෂයිනේ ඒකට හදන්න? එහෙම නැත්තේ නැහැ. මට වඩා පොඩ්ඩක් ඔක මෙයා තමයි ඉස්සෙල්ලා මේක පුරුදු වුනේ. ඉස්සෙල්ලා නෑ මං කියන්නේ අපි දෙන්නගෙන් ඉස්සෙල්ලාම පුරුදුනේ මෙයා. නේ? YouTube වීඩියෝ බලන්නේ. ඔව් මෙයා බලලා පුරුදු වුණා. ඊට පස්සේ මම තාම අපි දෙන්න හැබැයි ට්‍රේනින් නේද? තාම ට්‍රේනින්. චුට්ටක් කරදුනා. චුට්ටක් කරදිලා යාට කමන්නේ. විනාඩි 3ක් ගිහිල්ලා විනාඩි 3ටත් වැඩි විනාඩි 3යි තප්පර 49 හරිද? සාමනේ. බලමු මෙන්න උණුසුම් අවස්ථාවක්. සාමනේ. ඒක වෙලාවකට එකපාරින්ම එනවා. අන්තිම අවස්ථාවේ ඒක එකපාර එනවා සමහරක් වෙලාවට. ඒත් ගොඩක් වෙලාවට එහෙම එනවා අඩුයි. හරි. yes. නවත්ත. අයියෝ. 13ක් වගේ ගියේ. ඒ වුණාට වෙලාව ගත්ත වැඩි. මම ඊට වඩා අඩුවෙන් හදනවා. හදන්න ඕනද? අපි හදලා බලමු. තප්පර
විනාඩි 5යි තප්පර 13ක් කියමු. 13ක් ගිහින් තියෙන්නේ බලමු. මම මේක කලවම් කරලා දෙනවා දැන්. ඊට පස්සේ මෙයාට හදන්න තියෙන්නේ විනාඩි 5ට වඩා අඩුයි. ඇයි ඔය hina වෙන්නේ? නැත්තම් හිතන්න වෙනවා. දෙයි දින ඉස්සරහා. හරි මම දැන් කලවම් කරන්න යන්නේ. දෙයි කැල කපන්නද? මේක කලවම් කරන්න ඕනේ. කලවම් කරන එක ආයිත් කලවම් කරන්න ඕනේ ලොවෙත් නැති. අම්මෝ එච්චර අමාරුවට කලවම් කරන්න එපා. මේකේ සුදු පාට එකක් පුළුවන් නම් වෙන පාටක් එහෙම වෙන පාටක් ගෙනල්ලා ගන්න ඕනේ. එතන හොයාගන්න බෑ. එතකොට දෙහි ගන්න වෙන්නේ නැහැ. නැත්තම් මෙයා ඉදුවොත් එහෙම මට දෙහි ගන්න වෙනවා. ඒ වුණාට දෙහි චූටි කෑල්ලක් කන්න ඕනනේ. එහෙම නෑ චැලෙන්ජ් එක තියෙන්නේ. හරි. තේනවා. එකයි දෙකයි තුනයි කියන්නේ පටන් ගන්නවා. එකයි දෙකයි තුනයි. මට නම් විනාඩි 5යි. මේ තප්පර 5යි. බලමු අපි කොච්චර වෙලාවකින් මෙයා හදයිද කියලා. මම දෙහිරිය කපලා දෙන්නද? ඔයාට තමයි දෙහි කණ්ඩ වෙන්නේ. පාරදීන් දෙන්න කියන වචන කියන්න එපා. ඒක කියන්න ඕන බබා ඔයා දිනන්න ඕන කියලා. දැන් ඔයා මේ මන් දිනයි කියලා ටිකක් බයයිද? අනේ ඔයාට කලින් මං හරිනම් හැදුවානේ. එහෙම නෙයි. තව විනාඩියක් වගේ තියෙන්නේ කියලා පේනවා. අනේ මට මතක නෑ. ඉතින් හරිනේ. අනේ මට මතක නෑ. තව තප්පර 25යි තියෙන්නේ. අයියෝ. මේ අවස්ථාවේදී තව තප්පර 20ක් වගේ තියෙන්නේ. ඔයාලට බලාගන්න පුළුවන්. ඔයා හොඳ නෑ මට උදව්වක් කරන්න. ඔයා දැනුයි පල්ලෙහා කොට සාදන්න කොට කරා. අනේ ඕ නැන්නම් මම දිනන්නේ. විනාඩි 5යි තප්පර 5 7 8 9 10 යෝ විනාඩි 5යි තප්පර 13යි ඉවරයි. මම දිනු. දැන් ඉතින් ඔයා හදලා ඉවර කරනවද නැත්නම් දෙහි කනවද? කියන්න හදලා ඉවර කරනවද දෙහි කනවද? අනේ ඔයා මට තරහයි. හරි. ඕ විනාඩි 5ක් මේ පහවලා තියෙද්දි තාම මෙච්චර හදලා නෑ මම ඒක අත්තට අනේ මං ඒක හැදුවානේ. අනේ ආයි කරමු මට බෑ. Oh my god! Wow! දෙහි කන්න වෙනවා. මේක ඇත්තටම නේ මම එක පේලියක ඒ කියන්නේ මෙයාට ඔයා අනේ ඔයාට කලින් මං හැදුවා. කහ කතිය හදාගන්න ඕ කතිරේ. එක ස්ටෙප් එකක් අමතක වෙලා තියෙන්නේ කියන කලබලේ. ඒ වුණාද චැලෙන්ජ් ඒ කියන්නේ මම විනාඩි හරිනම් විනාඩි 3යි ගානක් ඇතුළත මම මේක හරියට හදලා. නේ? ගානක් ඇතුළත හදලා. ඒ කියනකොට කලබලේ. දැන් ඉතින් මේක මං කපලා දෙන්නද ඔයා කපාන කා? අයියෝ යාට 5යි ගානක් ගියා.
හරි මං ආයි කරමුකෝ. මේ කපලා දෙන්න ආද දෙහි කන්න අනේ ඇත්තටම ඔයා හරිනම් පරාදයි. මොමෝ අන්තිම කෑල්ල. චුටි කෑල්ලක් තියෙන කන්න කන්ටරා ඉන්න මම මේක මට ඒක එනවා. ඒක ඊළඟ වීඩියෝ එකෙන් ඊළඟ වීඩියෝ චැලෙන්ජ් දෙහි කෑල්ල හොඳට කන්න හරිනම් මෙතන අම්මෝ එහෙම හොඳ නෑ. මට එක කලබල වෙන්න හොඳ අන්තිම නෑ. challenge ස්ටෙප් එකක් තියෙද්දි මෙයාට කලබල එන වෙලා ගිය. ඔයාට එන වෙලා කියන්නේ. ඒ මට වැරදුනා මගදී මම ඒක වැරද්ද හදාගෙන ඒ වෙලාවෙත් තමයි හැදුවේ ඒ කියන්නේ මට අන්තිම ඔයාට මේ මැද හරියෙම වැරදුනා මුල හරියෙම වැරදුනානේ. මට එහෙම නෙමෙයි ඒක ගොඩක් අන්තිම ස්ටෙප් එකේ කහ ටික එකම පැත්තට ගන්න අමතක වුණා. ඕකේ මට දෙකක් මේ පැත්තේ තිබ්බේ. හරි අපි අපේ චැලෙන්ජ් එක දෙහි කන්න තියෙන්නේ ඔයා බය වුණා. බයන්නේ හරිනම් උදව් කරන්න ඕන. පොඩි බබා චූටි මිස්ටේක් එකක් කියලා කියනවා. ඒතකොට දෙහි කෑල්ල මමනේ කන්න ඕනේ හරි කන්න කියන්නේ. චැලෙන්ජ් එක නම් චැලෙන්ජ් එක කන්න මම කන්න ඇත්තටම ගන්නවා. කන්න ඕනේ. අපරාධේ. එහෙම මේ චුට්ටක් බෑ මේක කන්න දෙහි කෑල්ල කන්න සීන් ටිකක් ඉන්න ඊළඟ එක ඔයා තමයි. හරි ඕක ඊළඟට අපි මේකේ ලොකු එක කරමු. හරි ඒ ඊළඟ චැලෙන්ජ් එක දැන් මේක චැලෙන්ජ් එක ඇක්සෙප්ට් කරන්න හරි ඔහොම බෑ එකපාර ගන්න ඕනේ ආ කියන මම මේක ගන්න ගන්න අයියෝ දෙහි කන්න මේකත් කන්නද? ඉවරයි. ආයි නතින් දෙහි මොනාදනේ? ඒ චැලෙන්ජ් එක හරි ඊළඟ චැලෙන්ජ් එක නිකන් මේ චැලෙන්ජ් එක මම තමයි ඉස්සෙල්ලාම ඉවර කරේ. හරිනම් මට පොඩි ස්ටෙප් එකක්. ඒ කියන්නේ එහෙම තමයි අර වැරදුනහම එහෙම දේවල් කියනවා ගණන් ගන්න එපා මේ පරාජය සතුටෙන් බාර ගන්න ඕනේ මම දැන් ඒකට කෑවනේ හරි. එහෙම මට අවුලක් නැහැ. දෙහිනේ. දෙහි ඉතින් මොනවද? අපේ ඊළඟ වීඩියෝ එකේ නිකන් සිග්නල් එක දෙහි හරි ඒ වගේ මොනවා හරි තමයි චැලෙන්ජ් එක පටන් ගන්න. සිග්නල් එක. ඔව් ඒ වගේ චැලෙන්ජ් එකක් ගෙන්න ඊළඟ එකේ. දත්මාදී. ඔයගොල්ලෝ මේක බලලා ලයික් කරන විදිහට කමෙන්ට් කරන විදිහට අපි බලමු ඊළඟ මොකක්ද කියලා. මගේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. subscribe කරන්න. අන්න ඒක කරන්න අමතක කරන්න එපා. bell එකත් ඔබන්න. මේ වීඩියෝ එකට කැමති නම් කමෙන්ට් එකක් දාන්න, ලයික් එකක් දාන්න. තවත් මේ වගේ වීඩියෝ එකක් ගේනවද නැද්ද කියලා අපි තීරණය කරමු. මගේ පළවෙනි වීඩියෝ එක challenge එකක් ගෙන කරන. හරි එහෙනම් අදට වීඩියෝ එක මෙතනින් නවත්තනවා. bye. bye.